රටම දන්න ටෙලිනාට්‍ය නිළිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හදිසි හෘදයාබාධයක් සෑදී රෝහලේ. මේ දැන් ලැබුණු පුවත. ජනප්‍රිය රංගන ශිල්පී අයේෂා දිසානායක පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී ඇය සිදු කළ රිය අනතුරකින් අවුරුදු 26 සහ 37 යන වයස්වල කාන්තාවන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලටත් ජයවර්ධනපුර මහ රෝහලටත් ඇතුළත් කර තිබෙනවා. අනතුරින් එක් කාන්තාවකගේ කශේරුකාවට සහ අනෙක් කාන්තාවගේ පාදවලට බරපතල හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. අනතුරට මුහුණ දී ඇත්තේ එම හෝටලයේ සේවය කරන සේවිකාවන් දෙදෙනෙක් බවයි සඳහන් වන්නේ. තවදුරටත් මෙම කාන්තාවන් වෙනුවෙන් රුපියල් 2,50,000 බැගින් ලබා දීමට රංගන ශිල්පිනිය එකඟ වී ඇති බවටද වාර්තා වනවා.